හලෝ ඉතින් කොහොමද යන්නේ සෝදසක්ල සාදරයෙන් පිළිගන්නවා channel එක අරගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මේ වෙනකොට subscribers 10000 සීමාව මගේ channel එක පහු කරලා තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි channel එක subscribe කරාට සහ videos බලනකොට like කරනකොට comment කරනකොට දැනට මාත් එක්ක එකතු වෙලා ඉන්න channel එක subscribe කරලා videos බලන අයට ගොඩක් ස්තුතියි කරනවා. ඉතින් අද මේ වීඩියෝ එක කතා කරන්නේ CapCut Pro සම්බන්ධව. ඉතින් මේ වෙනකොට CapCut කියලා කියන්නේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන application එකක්. මේ වීඩියෝ එක බලන ඕනෙම කෙනෙක්ගේ phone එකේ පවා CapCut application එක තියෙනවා. ඉතින් මේ වෙනකොට TikTok වීඩියෝ එකක් හදන්නත් අපිට CapCut එකේ එහෙම නැතුව අපිට videos create කරන්න බෑ. ඉතින් අඩුම ගත්තොත් එහෙම දැනට ඔයාගේ ෆොටෝ එකක් එඩිට් කරලා TikTok වීඩියෝ එකක් හදන්න ඕනත් CapCut ඔයාට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද TikTok පාවිච්චි කරනවා නම් CapCut application එක තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට TikTok වල වුණත් ඔයා views ගන්න බලාගෙන content කරන කෙනෙක් නම් ඔයාට CapCut Pro එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට පුළුවන් CapCut Pro මම මේ කියන විදිහට දාගන්න. ඉතින් මේක මේ 100%ක් වැඩ කරන වැඩ. ඉතින් වීඩියෝ එක බලුවාට පස්සේ ඔයාට අනිවාර්යයෙන්ම තේරෙයි. ඉතින් මුලින්ම මම මගේ main screen එකට ගිහලා CapCut එක open කරලා දැනට තියෙන version එකෙන් Pro features පාවිච්චි කරලා වීඩියෝ එක edit කරලා export කරලාම පෙන්නනවා. අන්න ඊට පස්සේ ඔයාට පුළුවන් මේක වැඩ කරනවද නැති කියලා බලා ගන්න. අන්න ඒ step එකෙන් පස්වෙනි step එකේදී මම ඔයාලට කියලා දෙනවා කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට තියෙන්නේ Android phone එකක් වෙන්න පුළුවන්, iPhone එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් PC එකක් වෙන්න පුළුවන්. ඉතින් ඕනම එකකට මේක වැඩ කරනවා. ඉතින් අන්තිමට වෙනකම් බලන්න කියලාත් මතක් කරනවා. ඉතින් වීඩියෝ කොන්ද නම් වීඩියෝ like එකක් සහ comment එකක් දාන්න. අනිවාර්යෙන්ම වීඩියෝ එක අවසාන වෙනකම් බලලා ඔයාගේ අදහස comment කරන්න. ඉතින් මම මේ කියන විදිහට ඔයා CapCut Pro එක ගත්තා නම් මේක වැඩ කරනවද කියලත් ගත්තට පස්සේ හරි ඇවිල්ලා ආයි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි යමු මේන් ස්ක්‍රීන් එකට ගිහිල්ලා CapCut එක ඕපන් කරගෙන වීඩියෝ එක එඩිට් කරලා එක්ස්පෝර්ට් කරලාම බලමු මේ විදිහට ඔයාටත් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ දින්නේ මම දැනට එඩිට් කරගෙන යන වීඩියෝ එකක්. ඉතින් මේකේ මම දැන් ක්ලිප් ටික දාගෙන සමහර voice effect අනම් මනම් සේරම දාගෙන transition ඒ වගේ දේවල් දාගෙන තියෙන්නේ. ඉතින් මේක තාම එඩිට් කරලා ඉවර නැහැ. මේ ඇත්තටම ඔයාලා බලන වීඩියෝ එක තමයි මේ එඩිට් කර තියෙන්නේ. ඉතින් මේකේ මම ඔයාලට Pro features තියෙන දේවල් දෙක තුනක් ඇඩ් කරගෙන පොඩි ක්ලිප් එකක් එක්ස්පෝර්ට් කරලා පෙන්නන්නම්. මොකද වීඩියෝ එකම එඩිට් කරලා එක්ස්පෝර්ට් කරලා පෙන්නන්න ගියොත් එහෙම ඔයාලට වීඩියෝ එක දිග්ගැස් වෙනවා. ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න තියෙන්නේ මේකේ Pro features අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ Pro එක පාවිච්චි කරන්න පුළුවන් කියන එකනේ. හරි transition වලට ආවට පස්සේ අපිට මේ විදිහට transition බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ගොඩක් ඒවා Pro features යටතේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. 180කටත් වඩා තියෙන්නේ තනිකර Pro එක පාවිච්චි කරලා අපිට edit එකක් කරනවා නම් කරන්න ඕනි දේවල්. ඉතින් මම මෙන්න මේ විදිහට transition එක select කරගන්න. මෙන්න මේ transition එක මම select කරගන්න. select කරගෙන ඉඳලා plus icon එකට click කරගත්තට පස්සේ එහෙම නැත්නම් අපිට මේක drag and drop කරන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට transition එක play වෙනවා. ඉතින් මම clip දෙක change වෙන විදිහ ඔයාලට පෙන්නන්න. අපිට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද TikTok පාවිච්චි කරලා යන්නේ විදිහට තමයි clip දෙක අතර change වෙන්නේ. ඉතින් මේකේ මම duration එක පොඩ්ඩක් අඩු කරගන්නවා. මෙතන audio වලට ආවට පස්සේ විදිහට reduce noise කියන එක එහෙම. ඉතින් මේකත් Pro features වලට තියෙන ගොඩක් ඒවා 100%ක්ම 180ක්ම තියෙන්නේ CapCut එකේ දැන් Pro පාවිච්චි කරලා කරගන්න තියෙන ඒවා. ඉතින් දැන් මේ වීඩියෝ එක මම export එකක් කරලා පෙන්නන්නම්. ඉතින් මම මේ export කියන බටන් එක උඩ click කරගන්නවා. හරි මේ විදිහට export කියන බටන් එක උඩ click කරගත්තාට පස්සේ ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මම කොච්චර Pro items පාවිච්චි කරලා තියෙනවද කියලා. ඉතින් මම මෙන්න මේ වීඩියෝ එකට Pro features එක නැත්නම් CapCut Pro එක යටතේ තියෙන item 12ක් පාවිච්චි කරලා දිනවා. ඉතින් ඒක transition වෙන්න පුළුවන්, effect වෙන්න පුළුවන්, sound effect වෙන්න පුළුවන්. මේ වගේ items 12ක් මම පාවිච්චි කරලා දිනවා මේ වීඩියෝ එක edit කරන්න CapCut Pro features යටතේ තියෙන දේවල් වලින්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න දැන් මම වීඩියෝ එක export කරලා පෙන්නනවා කිසිම ප්‍රශ්නයක් වෙනවද කියලා. ඉතින් ඔයා දැන් ඔයා Pro එක ගන්න නැතුව මේ විදිහට export කරන්න දුවනම් ඔයාලට export කරන්න එන්නේවත් නැහැ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මට export කරන්න පුළුවන්. ඒ වගේම Ultra HD export කරගන්නත් පුළුවන්. ඉතින් ඒකට ගියොත් එහෙම සාමාන්‍ය ටික වෙලාවක් යනවා සහ data ටිකක් වැය වෙනවා. ඉතින් ඒක නිසා මම මෙන්න මේ export කියන බටන් එක උඩ click කරගන්නවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ ක්ලිප් එකට අපිට name එකක් දෙන්න පුළුවන්. එතකොට අපි export කරන්න ඕනි location එක select කරන්න පුළුවන්. ඊට පස්සේ resolution එක, bit rate එක, ඊට පස්සේ format එක, frame rate එක මේ වගේ දේවල් අපිට select කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මේ දේවල් පොඩ්ඩක් වෙනස් කරගන්නවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන export කියලා තියෙනවා. මම මෙන්න export කියන බටන් එක උඩ click කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එක export වෙනවා. හරි දැන් මම මෙන්න මේ විදිහට ඔයාලට වීඩියෝ එකක් edit කරලා export කරලාම පෙන්නුවා. මෙන්න මේ විදිහට CapCut Pro එකේ තියෙන ගොඩක් effect එතකොට transition මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරලා. ඉතින් ඔයාලටත් පුළුවන් CapCut Pro එක මෙන්න මේ විදිහට ගන්න. ඉතින් ඔයාලට මේක free ලබා ගන්න හැකියාවක් නෑ. ඔයාලට පුළුවන් ලංකාවේ දෙන්න තියෙන අඩුම මුදලට රුපියල් 1000කටත් වඩා අඩු මුදලකට CapCut Pro එක ඔයාටම කියලා buy කරගන්න. ඉතින් ඒකට ඔයා කරන්න ඕනේ මෙන්න මේ
මෙතන නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. ඉතින් මේ දාලා තියෙන මගේ නම්බර එක ඔයා මේ නම්බර එකට මෙසේජ් එකක් දාලා අයියේ මට CapCut Pro එක ගන්න ඕනි කියලා ඔයා මෙසේජ් එකක් දාන්න. ඒතකොට රුපියල් 10කටත් අඩු මුදලකට CapCut Pro එක මිලදී ගන්න පුළුවන්. ඔයාගේ එඩිටිංగ్ වැඩ ටික ලේසියෙන් කරගෙන යන්න පුළුවන් මේ විදිහට CapCut Pro එක පාවිච්චි කරලා. ඉතින් මේක 100%ක් මම විශ්වාස කරනවා. මොකද මේක මම පාවිච්චි කරන්නේ මේ විදිහට තමයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලටත් මේ විදිහට කිසිම බයක් සැකක් නැතුව CapCut Pro එක පාවිච්චි කරන්න CapCut Pro එක buy කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා අදාරංග වීඩියෝත් ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඒ වගේම ඔයා මගෙන් CapCut Pro මිලදී ගත්ත කෙනෙක් නම් ඔයාට ඒකේ තියෙන වාසි අවාසි හැම දෙයක්ම දැනන දේවල් මෙන්න මේ පහළ comment section එකෙන් දාන්න. මේ වීඩියෝ එක බලලා CapCut Pro කවුරු හරි ආයෙ ගන්න බලාගෙන ඉන්නවා නම් එයාට ඒ comments කියවලා මේ වැඩේ හරිනවද නැද්ද කියලා හරියටම බලලා තීරණයක් ගන්න පුළුවන්. ඒක නිසා ඔයා මගෙන් CapCut Pro මිලදී ගත්තොත් අනිවාර්යයෙන්ම යටින් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් හරියට මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට වැදගත් වුණා කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් channel එක subscribe කරන්න. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.